මහනුවර සිට තැන්නෙකුඹුර මාර්ගයේ ලේවැල්ල මන්සන්දියේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටි මෙම ඓතිහාසික දෙගල්දොරුව රජමහා විහාරය ක්‍රිස්තු වර්ෂ 1738 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජුට කුමාර අවදියේදී අකුරු කරවන ලද මොරතොට රාජගුරු මහානායක හිමියන් වෙනුවෙන් ගුරු පඬුරක් වශයෙන් කරවූවකි. නමුත් මෙම විහාරයේහි වැඩ අවසන් කොට සන්නසක් සහිතව පූජා කරන ලද්දේ ඉන් පසුව රාජ්‍යත්වයට පත් රාජාති රාජසිංහ රජු විසිනි. රාජාති රාජසිංහ රජු විසින් කරවන ලද ලෙන් විහාරය පර්වතයේ කැන කෘතිමව නිර්මාණය කරන ලද පබ්බතගත ලෙන් විහාරයකි. ඒ අනුව ලෙන් විහාරයේ පියස හා බිම යන දෙකොටසම පිහිටි ගලින් නිර්මාණය කර තිබේ. ගල්මඩුව විහාරය ඉදිකරවමින් සිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජු අනුවා සහිත මෙම ස්ථානය පිළිබඳව සැලවි. ගල්මඩුව විහාරයේ වැඩ අතරමඟ නවතා දමා මෙම දෙගල්දොරුව විහාරයේ වැඩ ඇරඹූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙහි මණ්ඩපයේ පියස්ස ගල්ටැම් 12ක් මත රැඳී තිබේ. ප්‍රවේශ දොරටුවේහි මහනුවර යුගයට අයත් අලංකාර සඳකඩ පහණකි. අන්තරාලයේ ඇති සුවිසල් ගල් කණු 12ද සිතුවමින් අලංකාර කර ඇත. ගර්භගෘහයට ඇතුළු වන දොරටුවේහි පිහිටි ගලින්ම නෙලා ඇති තිරිඟි තලය සහිත සඳකඩ පහණ මහනුවර යුගයේ අලංකාරතම සඳකඩ පහණකි. මෙහි දෙවැනි මණ්ඩපයට ප්‍රවේශ වන දොරටුවේහි අලංකාර දැවමය මකර තොරණකි. ලෙන තුල දිගින් රියන් 18ක් වූ සැතපෙන බුද්ධ ප්‍රතිමාව පිහිටි ගලින්ම මතු කර වර්ණාලේප කර තිබේ. මෙම බුද්ධ ප්‍රතිමාව නෙලීම සඳහා වසර 20ක් ගත වූ බවට සැලකේ. දෙගල්දොරුව සන්නසට අනුව බුද්ධ ප්‍රතිමාවෙහි නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සිදු කර ඇත්තේ ශක වර්ෂ 1683 හෙවත් ක්‍රිස්තු වර්ෂ 1761 වසරේදීය. ජනෙල් කවුළුවෙන් ඇතුළු වන ආලෝක ධාරාව බුද්ධ ප්‍රතිමාවෙහි කොට්ටය මැදයේ වූ මණික මතට පතිතව එයින් පරාවර්තනය වන ආලෝකයෙන් විහාරලෙන ආලෝකමත් වූ බවට විශ්වාස කෙරේ. රාජාදි රාජසිංහ රජු දෙගල්දොරුව විහාරය උදෙසා ක්‍රිස්තු වර්ෂ 1786 දී ගොඩින් හා මඩින් 65 අමුණක් සහිතව මොරතොට රාජගුරු ධම්මක්ඛන්ද මහානායක හිමියන්ට පූජා කර තිබේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් 65 අමුණක් සහිතව පූජා කරන ලද විහාර ත්‍රිත්වය අතර දෙගල්දොරුව විහාරයද වේ. ඒ අනුව දලුගොල්ල රජ මහා විහාරයත් ලේවැල්ල ගංගාරාම විහාරයත් මේ රජු විසින් 65 අමුණක් සහිතව බුද්ධ ශාසනයට පූජා කර තිබේ. මහනුවර යුගයට අයත් කලාත්මක අතින් ඉහළ සිතුවම් රැසක් නිසා දෙගල්දොරුව විහාරයට කලාත්මක අතින් ඉහළ වටිනාකමක් හිමි වේ. මෙහි සිතුවම් දේවේන්ද්‍ර මූලාචාරී ප්‍රධාන උපසම්පදා නොලත් දෙවරගම්පල සිල්වත් තැන නීලගම පටබැඳි සහ කොස්වත්තේ සිත්තර නයිදේ ලවා කරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පෞද්ගලික අධීක්ෂණය යටතේය. දෙගල්දොරුව රජමහා විහාරයේ සිතුවම් අතර ගර්භගෘහයට ඇතුළු වන දොරටුව දෙපස ඇති වෙස්සන්තර හා සුතසෝම ජාතකයත් අභ්‍යන්තරයේ ඇති මාර පරාජය සිතුවමත් මහසීලව හා සන්තුපත්ත ජාතක කතාත් වැදගත්ය. වෙස්සන්තර ජාතකයෙහි ඇලියතු දැන්දීම හා තුවක්කු අතින්ගත් මාරයා දෙගල්දොරුවට ආවේනික සුවිශේෂ සිතුවම්ය. ලෙන් විහාරය තුල ප්‍රධාන සැතපෙන බුද්ධ ප්‍රතිමාවට අමතරව හිඳි බුද්ධ ප්‍රතිමාවක් හා හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් දැකිය හැකිය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අප්‍රසාදයට පත්ව සිටි එකල දෙගල්දොරුව විහාරාධිපති ධූරයේ දැරූ පරණාතර හිමියන් ක්‍රිස්තු වර්ෂ 1814 වර්ෂයේදී රජු විසින් හිසගසා මරා දමන ලදී. ලෙන් විහාරයේ සහිත පර්වතයේ මත කුඩා දාගැබ හා පෞරාණික බෝධීන් වහන්සේ දැකගත හැක. වර්තමානයේ මෙම දෙගල්දොරුව රජමහා විහාරය සියම් මහනිකායේ මල්වතු පාර්ශවයට අයත් ප්‍රධාන රජමහා විහාරයකි.